අයිබෝන් කියලා ඔයාලව අදත් ස්මාර්ට් ක්ලාස් YouTube channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා හැමෝම දන්නවා රජයේ තරඟ විභාග වලට අපෙන් සාමාන්‍යයෙන් ප්‍රශ්න පත්‍ර කීපයක් එනවා. මේ ප්‍රශ්න පත්‍ර කීපයෙන් එකක් තමයි IQ පේපර් එක. එහෙම නැත්නම් අපි කියනවා බුද්ධි පරීක්ෂණය, එහෙම නැත්නම් අභියෝග්‍යතා පරීක්ෂණය. ඉතින් මේ පරීක්ෂණයේදී අපිට විවිධ වර්ගයේ ගැටලු එනවා. මේ විවිධ වර්ගයේ ගැටලු වලින් එක් වර්ගයක් තමයි තර්කන රාමු ආශ්‍රිත ගැටලු. ඉතින් මේ විදිහකින් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තර්කන රාමු ආශ්‍රිත ගැටලුවක් ගැන. හරි. මේක තමයි ඔයාලා දීලා තියෙන ගාන. ඔයාලා මුලින්ම කරන්න ඕනේ ගාන හොඳට කියව ගන්න. හරි. මේ ගාන කියවගත්ත සම්පූර්ණ ගානම කියව ගන්න. මොකද මේ අහලා තියෙන ප්‍රශ්නවලත් සමහරවිට අපිට ගාන හදාගෙන යන්න ඕන කරන තොරතුරු අඩංගු වෙන්න පුළුවන්. ඒකින්ද මුලින්ම කරන්න ඕනේ ගාන හොඳට කියව ගන්න. සමන්, අමල්, විමල් සහ ලාල් යනු අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරනු ලබන කම්කරුවෙක්, ලිපිකරුවෙක්, කළමනාකරුවෙක් සහ පිළිගැනීමේ නිලධාරියෙක් වේ. මෙහි සඳහන් කර ඇති නම් සහ තනතුරු දී ඇත්තේ අනුපිළිවෙලින් නොවේ. මීට අමතරව පහත අතිරේක තොරතුරුද දී ඇත. අමල් ලිපිකරු නොවේ. කළමනාකරුවාගේ අම්මා, අමල්ගේ අම්මා සහ ලාල්ගේ අම්මා එකම පන්සලක උපාසිකාවන් වේ. අමල් කම්කරුවාගේ ළඟම හිතවතෙකු වේ. විමල්, ලාල් සහ ලිපිකරුවා යන තිදෙනාම සේවයට පැමිණෙන්නේ එකම දුම්රියෙනි. සේවකයන් 4 දෙනාගේ තනතුරු වෙන වෙනම සොයන්න. එහෙනම් අපි මේ ප්‍රශ්නදි කරන්න ඕනේ සේවකයන් 4 දෙනාගේ තනතුරු වෙන වෙනම සොයන්න ඕනේ. හරි. මේකේ ඔයාලට පේනවා සමන්, අමල්, විමල් සහ ලාල් කියලා 4 දෙනෙක් තියලා තිනවා. මේ 4 දෙනා අධ්‍යාපන අමාත්‍යාංශ වැඩ කරන්නේ. එයාලා කම්කරුවෝ, ලිපිකරුවෙක්, කළමනාකරුවෙක් සහ පිළිගැනීමේ නිලධාරියෙක් විදිහට තමයි මේ 4 දෙනා වැඩ කරන්නේ. එතකොට මේකේ අපිට සඳහන් කරනවා මේ සඳහන් කර ඇති නම් සහ තනතුරු දී ඇත්තේ අනුපිළිවෙලින් නොවේ. ඒ කියන්නේ පිළිවෙලට නෙවෙයි. පිළිවෙලට දුන්නා නම් මොකද මේක ගාන හදන්න දෙයක් නැහැ නේ. සාමාන්‍ය වැඩ කරන කාම්කරුවෙක් විදිහට එහෙම කියලා අපිට කෙලින්ම ගන්න පුළුවන් නේ. එතකොට මේ ගැටලුවේ එහෙම නෙවෙයි දීලා තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ තොරතුරු ටික යොදාගෙන තමයි අපිට ගැටලුව විසඳන්න වෙන්නේ. හරි අපි බලමු කොහොමද ගැටලුව විසඳන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නවා මෙතන 4 දෙනෙක්ගේ නම් දීලා තිනවා. ඒ වගේම ඔවුන් කරන රස්සා 4ක් දීලා තියෙනවා. අපි මුලින්ම කරන්න ඕනේ අපි මෙන්න මේ ආකාරයට ටේබල් එකක් ගහ ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපි කරන්න ඕනේ දැන් ඔයාලට පේනවා මෙතන නම් 4ක් දුන්නානේ. අපි මේ 4 පල්ලෙහාට ලියා ගන්නවා. සමන්, අමල්, විමල් සහ ලාල්. ඔන්න 4 දෙනා මේ විදිහට පල්ලෙහාට ලියා ගත්තා. දැන් මේතන ඉන්න කට්ටිය කරන රස්සා ටික අපි මේ අතර ලියා ගන්නවා. කම්කරුවෙක්, ලිපිකරුවෙක් ඔයාලා මේවා ලියද්දී සම්පූර්ණ රැකියාවම ලියන්න ඕනේ. පොඩ්ඩක් කෙටි කරලා ලියා ගන්න. මොකද විභාගෙදී අපිට හම්බෙන කාලය ගොඩක් සීමිතයි. ඒකෙන්ද මේ වගේ සම්පූර්ණ ලියන්න ඕනේ. මේ ඔයාලට තේරුම් ගන්න පහසු වෙන තමයි මම මේ ටිකක් වැඩෙන් ලිව්වේ කම්කරුවෙක්, ලිපිකරුවෙක් කියලා. ඉතින් ඔයාලා කෙටියෙන් ටේබල් එකේ ගහ ගන්න. මොකද අපිට ගොඩක් ඉඩ හම්බෙන්නෙත් නැහනේ. ඊගාව එක්කෙනා කළමනාකරුවෙක්, ඒ වගේම පිළිගැනීමේ නිලධාරියෙක්. හරි. අපි මේ විදිහට අපේ ටේබල් එක අපි හදා ගන්නවා. දැන් අපි බලමු අපි දීලා තියෙන පොයින්ට්ස් මොනවද කියලා. අමල් කියන්නේ ලිපිකරුවෙක් නෙවෙයි. අමල් කියන්නේ ලිපිකරුවෙක් නෙවෙයි. එහෙමනම් අපි මෙතන අමල් ලිපිකරුවෙක් වෙන්න බෑ කියන එක අපි මාර්ක් කරගමු. හරිද? දැන් අපිට පුළුවන් ඊගාව පොයින්ට් එකට යන්න. කළමනාකරුවාගේ අම්මා, කළමනාකරුවාගේ අම්මා, ඒ වගේම අමල්ගේ අම්මා සහ ලාල්ගේ අම්මා එකම පන්සලක උපාසිකාවන් වේ. මෙන්න මේක ඔයාලා හොඳට අවබෝධයෙන් කියවන්න ඕනේ. කළමනාකරුවාගේ අම්මා, අමල්ගේ අම්මා සහ ලාල්ගේ අම්මා. ඒ කියන්නේ කළමනාකරුවාගේ අම්මා, අමල්ගේ අම්මා සහ ලාල්ගේ අම්මා මෙන්න මේ 3 දෙනා. හරිද? එකම පන්සලක උපාසිකාවන්. එතකොට අපිට මේකෙන් අපිට මෙයාලා දෙන පොයින්ට් එක තමයි කළමනාකරුවයි අමලුයි ලාලුයි කියන්නේ 3 දෙනෙක්. එහෙනම් අමල්ට කළමනාකරුවා වෙන්න බෑ. නේද? එහෙනම් අමල්ට කළමනාකරුවා නම් වෙන්න බෑ. එතකොට අපි ඒක මාර්ක් කරගමු.
ඒ වගේම ලාල්ට කළමනාකරුව වෙන්නත් බෑ. කෝ අපි ලාල් හොයාගත්තා නේද? ලාල් කළමනාකරුව නම් වෙන්න බෑ. හරිද? දැන් අපි ඊගා පොයින්ට්ස් එකට යමු. දැන් අපි මේ පොයින්ට් දෙක ගත්තා. දැන් අපිට ඉතුරුලා තින්නේ අමල් කම්කරුවාගේ ළඟම හිතවතෙකු වේ. දැන් මේක උඩ එක වගේම තමයි. අමල් කම්කරුවාගේ ළඟම හිතවතෙක්. එහෙනම් අමලුයි කම්කරුවා කියන්නේ දෙන්නේ. එහෙනම් අමල්ට කම්කරුවා වෙන්න බෑ. අපි ඒක මාක් කරගමු. දැන් අපිට ලාස්ට් පොයින්ට් එක විදිහට දීලා තිනවා විමල් ලාල් සහ ලිපිකරුවා යන තිදෙනාම සේවයට පැමිණෙන්නේ එකම දුම්රියේනි. දැන් මේ උඩ දෙක විදිහමයි මෙතනත් විමල් ලාල් සහ ලිපිකරුවා මෙන්න මේ තුන් දෙනා සේවයට පැමිණෙන එකම දුම්රියෙන් කියන්නේ විමල්ට ලිපිකරුවා වෙන්න බෑ. විමල්ට ලිපිකරුවා වෙන්න බෑ. එහෙනම් අපි ඒක මාක් කරගත්තා. ලාල්ට ලිපිකරුවා වෙන්නත් බෑ. මොකද තුන් දෙනාම මේ කට්ටේ තුන් දෙනෙක්. එහෙනම් ලාල්ට ලිපිකරුවා වෙන්නත් බෑ. හරි. දැන් ඔන්න ඔය විදිහට අපි මේ දීලා තියෙන පොයින්ට්ස් ටික අපි ටේබල් එකට දාගත්තා. හරිද? දැන් අපිට එක එක්කෙනාගේ රස්සාවන් ටික හොයාගෙන යන්න තමයි තියෙන්නේ. හරි දැන් අපි බලමු. අමල් ගත්තොත් අමල්ට කම්කරුවෙක් වෙන්න බෑ, ලිපිකරුවෙක් වෙන්න බෑ, කළමනාකරුවෙක් වෙන්නත් බෑ. එහෙනම් එයාට වෙන්න පුළුවන් එකම දේ පිළිගැනීමේ නිලධාරියෙක්. අපි ඒක මේ විදිහට මාක් කරගත්තා. හරිද? දැන් එතකොට පිළිගැනීමේ නිලධාරියා අමල් නම් සමන්ට පිළිගැනීමේ නිලධාරියා වෙන්න බෑ. හරිද? එතකොට ඒ වගේම විමල්ට පිළිගැනීමේ නිලධාරියා වෙන්නත් බෑ. ලාල්ට වෙන්නත් බෑ. මොකද දැන්ටත් අමල් පිළිගැනීමේ නිලධාරියා. හරිද? එතකොට දැන් අපි මේ විදිහට බැලුවොත් ලිපිකරුවා වෙන්න පුළුවන් එකම කෙනා කවුද? මේ තීරුව දිගේ පහළට බැලුවොත් අමල්ට ලිපිකරුවා වෙන්න බෑ. විමල්ට ලිපිකරුවා වෙන්නත් බෑ. ලාල්ට ලිපිකරුවා වෙන්නත් බෑ. ලිපිකරුවා වෙන්න පුළුවන් එකම කෙනා කවුද? සමන්. හරි. සමන් ලිපිකරුව වෙන්න. සමල්ට කම්කරුවා වෙන්න බෑ. නේද පැහැදිලිනේ? එතකොට සමන්ට කළමනාකරුවා වෙන්නත් බෑ. මොකද සමන් දැනටම ලිපිකරුවෙක් වෙලා ඉන්නේ. ඉතින් මේ ටිකට අපි මාක් කරගන්නවා. හරි. දැන් ඊට පස්සේ අපි බැලුවොත් කළමනාකරුවෙක් වෙන්න පුළුවන් කාටද? සමන්ට කළමනාකරුවෙක් වෙන්න බෑ. අමල්ට කළමනාකරුවෙක් වෙන්න බෑ. ලාල්ට කළමනාකරුවෙක් වෙන්න බෑ. එහෙනම් කළමනාකරුවෙක් වෙන්න පුළුවන් එකම කෙනා කවුද? විමල්. එහෙනම් විමල් කළමනාකරුවා නම් විමල්ට කම්කරුවෙක් වෙන්න බෑ. ඒතකොට අපි මෙතන මාක් කරගන්නවා. හරිද? දැන් ඒතකොට කම්කරුවෙක් වෙන්න පුළුවන් එකම කෙනා කවුද? ලාල්. හරි. මෙන්න මේ ආකාරයට තමයි අපි මේ ටේබල් එක පුරවගන්නේ. ඉතින් ඔයාලට පේනවා කොච්චර ලේසිද මේ වැඩේ. ඔයාලා පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා වේගය හදාගන්න. එතකොට ඔයාලට හොඳ ලකුණක් ගන්න පුළුවන්. හරි. අපෙන් අහලා තියෙන ප්‍රශ්න තමයි සේවකයන් 4 දෙනාගේ තනතුරු වෙන වෙනම සොයන්න. සමන් මොකද්ද? ලිපිකරුවෙක්. අමල් පිළිගැනීමේ නිලධාරියෙක්. විමල් කළමනාකරුවෙක්. ලාල් කම්කරුවෙක්. ඉතින් මේ විදිහට තමයි මේ වගේ තර්කන රාමුවාශ්‍රිත ගැටලු අපි හදන්නේ. මේක බොහොම සරල ගැටලුවක්. අපි ඉස්සරහට කතා ආරම්භ බලාපොරොත්තු වෙන ඊට වඩා සංකීර්ණ ගැටලු. ඉතින් ඔයාලා දිගටම අපිත් එක්ක රැඳී ඉන්න. තාමත් අපේ channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න. ඒ වගේම යාළුවෙක්ට බලන්න, share කරන්න, like කරන්න. ඒ වගේම ඔයාලට මොනවා ප්‍රශ්නක් තියෙනවා නම් comment එකක් දාන්න. අපි ඒවට reply කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා ප්‍රශ්න වලට අපි උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.